හායි යාළුවනේ. ඔයාලා බලනවා ඇති මම අද මේ වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා තියෙනවා මේ හිරබන් කොටේ උත් අරගෙන. මොකද්ද මේ කොරන්ට යන්නේ කියලා පොල් ගාන්න නෙමෙයි මම ආවේ. මම ආවේ යාළුවනේ මේ හිරබන් කොටේ තියෙන පොඩි මේ වෙනස්කමක් කියන්න. මම ඒක දන්නෙත් නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කමෙන්ට් එකක් දාලා ලස්සනට කමෙන්ට් එකක් දාලා දන්නේ නැති දේ කියලා දෙන්න. මේ තලයේ තියෙනවා. හිරමන් තලයේ ඉතින් වැදගත් වෙන්නේ පොල් ගාන්නනේ. වෙන මොනවා කරන්නද? ඊට පස්සේ ලස්සන හිරමන් හදලා තියෙනවා නම් තමයි කැටයන් කපලා බංකු ගහලා හිරමන් තලයේ හදලා තියෙනවා. ඒ වුණාට මේක මේ දැචටි කරන් තියෙන්නේ පොල් කෑල්ල ලස්සනට රැලි වෙන්න ගා ගන්න. ඒක අම්මලා ලස්සනට ගානවා, දිග රැලි වෙන්න ගානවා, කොට රැලි වෙන්න ගානවා, ආය මිලි ගන්න පුළුවන් වෙන්න ගානවා ලස්සනට. එහෙම. එතකොට කවුරුවත් හිතුවද මේකේ පොඩි වෙනස්කමක් තියෙනවා. මෙන්න මේ සිදුර තියෙනවානේ. මට නම් පේනවා. මේ සිදුර මොකටද තියෙන්නේ කියලා දන්නවද? අන්න මගෙන් නම් අහන්න එපා. මොකද මම දන්නේ නැහැ. මේ දන්නේ නැතිින් දහන්නේ. මේක තියෙන්නේ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් ෂෙයා කරන්නකෝ, කමෙන්ට් පාරක් දාන්නකෝ මේක. මගේ channel එකට subscribe පාරකුත් දාගෙන යන්න හොඳේ. තවත් රසබර වීඩියෝ ටිකක් මම ගේන්නම්. එහෙනම් මේකත් කමෙන්ට් පාරක් දාන්න මේ සිදුර තියන්නේ ඇයි කියලා හිරමන් තලේ